සද්ධාවන්ත කෙනෙක් ඉන්නවා. නිතර බණ අහන කෙනෙක් ඉන්නවා. සිත රකින්න කෙනෙක් ඉන්නවා. වචනේ රකින්න කෙනෙක් ඉන්නවා. දහමෙන් හිත කල්පනා කරන පුළුල්ව කල්පනා කරන කෙනෙක් ඉන්නවා. වරදට සමාව ගන්න වරදට සමාව දෙන හොඳ හිත් තියෙන අය ඉන්නවා. උතුම් සිත් තියෙන අය ඉන්නවා. ඒ අයගේ අතිනොත් පවක් වෙනවා. ඒ පාපය ගඟට වැටුණ ලුණු කෙටි වගේ. ඒ හේතු කරගෙන ඔහු නිරේ යන්නේ. ඒක මේ ජීවිතේ විපාක දීලා අවසන් වෙනවා. අන්න කර්ම විපාකයක් වෙනස් වෙන්න තමන්ගේ හිත බලපානවා. දැන් පේනවද තමන්ගේ හිත බලපානවා කර්ම විපාකේ අඩු හෝ වැඩි වෙන්න. කර්ම විපාකේ ප්‍රබල වෙනවා අනිත් අපේ ප්‍රාණඝාතයන් නම් මේ මැරෙන සතාගේ සංස්කාර අනුව. ඒකට අපිට මැරෙන සතාගේ සංස්කාර හොයන්න බෑ. ඒ නිසා හොඳම දෙයක් තමයි තමන් සිල්වත් වෙනවා. අපිට මේ ජීවිතේ බණ ඇහෙනකොට ධර්මය ඇහෙනකොට මොන අපියකින් අකුසල් වෙලා තියෙනවද කියලා මතකත් නැහැ. බැයි හිත බුලුල් කරගත්තා නම් හිත පටු වෙන්න දුන්නේ නැත්තම් ගැඹුරින් ජීවිතේ දිහා බලනවා නම් ඉක්මනින් ඇවිස්සෙන්නේ නැත්තම් හිත පළල් වෙන්න කර්ම විපාක එයාට මේ ජීවිතේ විපාක දීලා අවසන් වෙනවා. පරලෝකෙට ඉතුරු වෙන්නේ නැතු වෙනවා.